ජෙස්පීටයි මැඩියාගේ ආඥාව වැඩසටහන් පෙළේ 16 වෙනි සමගයි දැන් අපි එකතු වී ඉන්නේ. අද පළවෙනි කතාව ශ්‍රේෂ්ඨ Zen බෞද්ධ ගුරුවරයෙකු පිළිබඳවයි. නමුත් මේ කතාවේ රහස් සංගවීම නැත්නම් ගුරු මුෂ්ටි පිළිබඳ එක්තරා විදිහක කතන්දරයක්. ඔහුට අපි කියමු රින්සායි කියලා. මාස්ටර් රින්සායි කියලා තමයි ඔහු හඳුන්වන්නේ. මේ ගුරු ඔහුට තිබුණ එක්තරා පුරුද්දක්. ඒ තමයි ඔහු රාත්‍රියේ නිදාගන්න ඉස්සරින් හැමදාම කෑ ගහලා තාමත්ම හඬ නගා hina වෙන්නට පුරුදු වෙලා හිටියා. මේ hinaව කොච්චර තද බල වුණාද කියලා කිව්වොත් ඔහුගේ මුළු ආරාමයේ පුරාවටම මේ hinaව ඇහුණා. හරියට නිකන් අපි දන්නේ හැමෝම දන්නවා මේ එතුමා දැන් නිදා ගන්නට යන්නේ කියලා. ඒ වගේම උදෑසන නැගිට ගමන්ම හැමදාම ඒ වගේම කෑ ගහලා එතුමා hina වෙන්නට පුරුදු වෙලා හිටියා. ඉතින් එතුමාගේ ශ්‍රාවකයෝ එතුමාගෙන් අහුවා ගුරු මොකක්ද මේ ඔබගේ hinaවේ තේරුම? ඔබ මොන හේතුවක් නිසාද ඔබ මේ විදිහට hina වෙන්නේ කියලා. නමුත් ඔහු කවදාවත් මේ hinaවේ රහස හෙළි කරේ නැහැ. ඇයි මෙහෙම කරන්න කියලා. ඒ කෙසේ වෙතත් ඔහු මිය ගියා. ඔහුගේ hinaව පිළිබඳ රහසත් ඔහු සමගම වැළලී ගියා. hinaව පිළිබඳ රහසත් ඔහු සමගම වැළලීලා ගියා. ඉතින් ඒකට හේතුව හෝ එයින් මොකක්ද උගත හැකි පාඩම කියලා කිසිම කෙනෙකුට කවදාවත් දැනගන්නට ලැබුණේ නැහැ. ඉතින් තමාට විතරක් ප්‍රයෝජනවත් අනිත් අයට ප්‍රයෝජනවත් නැති දේවල් අපේ ජීවිතෙත් තියනවාද කියලා අපි අත්දැකලා බලමු. දෙවෙනි කතන්දරය එක්තරා පැවිදි නිකායක පියතුමෙක්. එතුමා ගියා තානායමකට නැත්නම් රෙස්ටුරන්ට් එකක් නැත්නම් අපි කියමු එක්තරා ස්ථානයකට කෝපි එකක් බොන්න. ඉතින් ඒකට හේතුව තමයි එදා දවස සභාවෙන් නියම කරලා තිබුණු එක්වරු ශීල රැකීමේ සහ ගොඩමස් වැළකීමේ දිනයක්. එනිසා මේ පියතුමාට අවශ්‍ය වුණේ කෝපි එකක් බොන එක විතරයි. ඒ අතර එතුමා පුදුමයට පත් කරමින් එතුමාගේ නිකායට සම්බන්ධ තරුණ සහෝදරතුමෙක් කියලා කියමු. මේ සහෝදරතුමා මෙන්න හොඳ කුකුල් ගාතක් තියාගෙන හොඳට කනවා. ඉතින් මේ පියතුමාට ප්‍රශ්නයක් ඇති වුණා. එතුමා හොඳට බැලුවා. බලද්දී මේ තරුණ සහෝදරතුමා පියතුමාගෙන් අහන පියතුමාට මම බාධාවක්ද කියලා. පියතුමා කියනවා අද මේ ගොඩමස් වැළකීමේ දිනයක්. අද එක්වරු ශීල රැකීමේ දිනයක් නේද? ඉතින් ඔබයි මෙහෙම කන්නේ. මම හිතන්නේ ඔබට වෛද්‍යවරු උපදෙස් දීලා ඇති. ඔබගේ සෞඛ්‍ය හේතුන් මත වෙන්න ඇති ඔබ මේ කෑම කන්නේ කියලා. එවිට අර සහෝදරතුමා කියනවා අනේ නෑ මම මගේ හොඳම සෞඛ්‍ය තත්ත්වයෙන් මම ඉන්නේ කියලා. එහෙනම් වාට අමතක වෙන්න ඇති අද ගොඩමස් වැළකීමේ දිනයක් කියලා නේද කියලා අහනවා. එතකොට නෑ මට හොඳට මතකයි මම හොඳටම දන්නවා අද එහෙම දවසක් කියලා. එතකොට මේ පියතුමා උඩ බලලා දෙවියන් වහන්සේට යාඥාවක් කියනවා. අනේ පියාණනි මේ නව පරපුරේ අලුත් පරපුරේ අය අපට අභියෝගයක් අපට උදාහරණයක්. හේතුව ඒ අය බොරු කියන්නේ නැතුව ඇත්තම කියන්න පුරුදු වෙලා තියෙනවා. පියාණනි අපි වගේ බොරු කියලා හේතු හදාගන්න නැතුව
ඇත්තම කියලා Tamanට ඕන දේ කරන්න. ඉතින් එක්තරා විදිහක එක පැත්තකින් පමණයි. ඉතින් මේකේ අපිට ගන්න තියෙන එක පැත්තකින් බොරු කියන්නට අවශ්‍ය නැහැ. Tamanට යමක් කරන්න අවශ්‍ය නම් ඒක ඒ විදිහටම මේ කියන්නට තිබුණු නිදහස පිළිබඳවයි මෙන්න මේ කතාවෙන් කියන්නේ. Jesse Peter, මම ජමික මනෝහර සුබන්සොයිරු ඉතාලියේ රෝම නගරයේ සිට